මං කරනවා. එල්කේ සට ගිනුම් කරන ප්‍රතිපත්ති ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම සහ වැරදි. එල්කේ සටවල ළමයි කොටස් තුනක් තියෙනවා. මේකේ තියෙනවා ගිනුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියන්නේ මොකක්ද? ගිනුම් කරන්නේ වැරද්දක් කියන්නේ මොකක්ද? කොටස් තුනක් තියෙනවා. ගිනුම් කරන ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියන්නේ මොකක්ද? වැරදි කියන්නේ මොකක්ද? ළමයි මාතෘකාව ලියා ගන්න බලන්න පොඩ්ඩක්. පොඩ්ඩක් ඉන්න ළමයි. ගිනුම් කරන ප්‍රතිපත්ති ගිනුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම වැරදි. එනවනේ. බලන්න ළමයි ගිනුම් කරන ප්‍රතිපත්ති. ගිනුම් කරන ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිතා කරන නිශ්චිත මූලධර්ම සම්ප්‍රදායන් සහ රීතීන් පරිචයන් ගිනුම් කරන ප්‍රතිපත්ති වේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිතා කරනු ලබන නිශ්චිත මූලධර්ම සම්ප්‍රදායන් රීතීන් පරිචයන් ගිනුම් කරන ප්‍රතිපත්ති වේ. දැන් මේ
මේකමනේ සර් සංකල්පවලත් තිබ්බ නිර්වචනය. ඔව්. සංකල්පවලත් තිබ්බ ඔය නිර්වචනය තමයි. ගිනුම් කරන ප්‍රතිපත්තිවලයි සංකල්පවලයි තියෙන නිර්වචන දෙකම එකයි. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සහ ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන හදනකොට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනකොට කවුන්ස් කරනකොට සහ අපි ඔය ආදායම් ප්‍රකාශයේ මූල්‍ය තත්ත්ව විස්තරය සටහන් මේ ටික ගහලා අපි ඕක ඉදිරිපත් කරනවා ඇල්මැති පාර්ශවයන්ට. ඔය දැන් අපි හදන්නේ සමාගම් ගානක්. ඒ සමාගම් ගාන කියන්නේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ඉදිරිපත් කරන්න හදන ගානක්. හරි? එහෙමනේ අපි ඇල්මැති පාර්ශවයන් තොරතුරු ඉදිරිපත් කරන්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිතා කරන නිශ්චිත මූලධර්ම සම්ප්‍රදායන් රීතීන් හා පරිචයන් ගිනුම් කරන ප්‍රතිපත්ති ඒ කියලා තියෙනවා. ගිනුම් කරන ප්‍රතිපත්තිය. ගිනුම් කරන ප්‍රතිපත්තිය. තරවා මෙන්න මේ කෑලි දෙක ගන්න. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී කියන කෑලි දෙක ගන්න. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී. ඒ දෙක ගන්න. ඒ ගන්න මෙන්න මේ විදියට ඒක පාඩම් කරගන්න පුළුවන්. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිතා කරන නිශ්චිත මූලධර්ම සම්ප්‍රදායන් රීතීන් හා පරිචයන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරනකොට ආයතනය භාවිතා කරන මූලධර්ම සම්ප්‍රදායන් රීතීන් හා පරිචයන් මූලධර්ම කියලා කියන්නේ උතන ගිනුම් කරන්නේ මූලධර්මات අයිති වෙනවා. පත්කම් වගකීම් ඉන්කම් ආදායම් වියදම් ගන්නත් පුළුවන්. ඒ වගේම කාලයක් තිස්සේ එන සම්ප්‍රදාය. අයිතිකරුවා ව්‍යාපාරයත් දෙදෙනෙක් ලෙස සැලකීම වගේ රීති හා පරිචය. ව්‍යාපාර කටයුතු අපි accounts කරද්දී අපිට එන අත්දැකීම්. ගිනුම් කරන ප්‍රතිපත්ති කියන්නේ ඒවා. ප්‍රතිපත්තිය බිල්ඩ් වෙන්නේ ඒකින්. හොඳ උදාහරණයක් ප්‍රතිපත්තියකට මම උදාහරණයක් දෙන්න. තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය. තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය තමයි FIFO ක්‍රමයට නිකුත් කරන්නත් පුළුවන් වැක් ක්‍රමයට නිකුත් කරන්නත් පුළුවන්. දැන් ඔය තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය. එතකොට දැන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඉදිරිපත් කිරීමේදී ව්‍යාපාරයේ විසින් භාවිතා කරන එක මොකක්ද? සම්ප්‍රදායක්ද මූලධර්මයක්ද නැහැ. ඒක තමයි පරිචයක්. ඒක පරිචයක් ළමයි. ගිනුම් කරන ප්‍රතිපත්තියක් තියෙනවා තොග නිකුත් කිරීම අන්න එහෙම. ඒතර ගිනුම් කරන ප්‍රතිපත්ති කියන්නේ මේ හතරටම. මූලධර්ම, සම්ප්‍රදායන්, රීතීන් සහ පරිචයන්. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ආයතනයක් විසින් භාවිතා කරන ලබන නිශ්චිත මූලධර්ම, සම්ප්‍රදායන්, රීතීන් හා පරිචයන් ගිනුම් කරන ප්‍රතිපත්ති වේ. ලියා ගන්න. සංකල්ප වලටත් ඔය නෝට් එක තමයි තියෙන්නේ. සර් සංකල්ප වල ඔය කියන්නේ ඔය ටික ලිව්වා නේද? සර් මේක ලියාගත්තේ කොහොමද කියලා හිතා ගන්න බැස. මේක ලියාගත්තේ මේ සංකල්ප වලදී. නෑ සර් නෑ එදා සර්. භාගම් කරලා ඉතුරු වුණා. ඈ වෙන් කළ හැකි අවස්ථා දැන් තිබුණා. ඉංගක් ඉවර කරා සර්. සර් භාගයක් කරලා ඉතුරු ටික කරන්නම් කිව්වා පස්සේ. පිස්සුද බං මේක මං කරේ නෑ. නෑ නෑ. අපි අපි ලියාගෙන ගිහින් තියෙන්නේ කොහොමද? ප්‍රතිපත්ති නම් කළ හැකි අවස්ථා දෙකක් ලියාගෙන තියෙනවා. ලියලා තියෙන සර් කමන්නේ කමන්නේ ඔබට දැන් එකෙක් කිව්වනේ මේක ලියාගත්ත විදිහ අපි දන්නේ නැහැ කිව්වා. මේක ලියාගත්ත විදිහ දන්නේ නැහැ කිව්වනේ. අට උත්තර නැහැනේ. ආයි කරන්න. දැන් ඌම කිව්වනේ මේක ලියාගත්ත විදිහ මම දන්නේ නැහැ කිව්වා. නෑ නෑ ලියාගත්ත දවස් දන්නවද මේ සර් කරන හින්දා කිව්වේ. මම මහන්සි වුණාට කමන්නේ. උඹලා ලියාගන්න එක විතරක් නෙමෙයි උඹලා මේ වැඩෙත් කරගන්න එපා. කොහොමද මට එදා ඒක සෙට් වුන්නේ නැහැ උගන්නන. මට එදා අමාරුවෙන් හිටියේ මට ඒක සෙට් වුන්නේ නැහැ. මම ආයි කරා. නෑ ඌට මලපැන්නේ. ඌට මලපැන්න මට ලියාගත්ත විදිය මතකයි සර්. මට මතකයි ලියාගත්තා කියලා. ඌට මලපැන්න. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ව්‍යාපාරයක් භාවිතා කරන ලබන නිශ්චිත මූලධර්ම පදනම් සම්ප්‍රදායන් රීතීන් සහ පරිචයන් තමයි ගිනුම් කරන ප්‍රතිපත්ති වෙන්නේ. හරි. ඊළඟ එක ලියා ගන්න.
ගිනුම් කරන ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද? ප්‍රතිපත්ති කියන්නේ මොකක්ද? ප්‍රතිපත්තියක්. ප්‍රධාන ප්‍රතිපත්තිය තමයි තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය. තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය. හරිද? ඊළඟ ළමයි ඇස්තමේන්තු. ගිනුම් කරන ඇස්තමේන්තු. ගිනුම් කරන ඇස්තමේන්තු. මොකද්ද මේ ඇස්තමේන්තුවක් කියන්නේ? දැන් ඇස්තමේන්තුවක් කිව්ව ගමන් ඔයාගේ ඔළුවට එන්නේ ඵලදායී ජීව කාලය සුන්බුන්නගේ. හරි. ඒක වැරද්දක් නැහැ. ඇස්තමේන්තු වෙනස් වීම කියලා මාතෘකාවක් මම උගන්වලා තියෙනවා සමාගම්වල. ඔය දීපල පිරිතු උපකරණ වල කාලයක් යද්දි ඵලදායී ජීව කාලය සුන්බුන්නගේ වෙනස් වෙනවා. ඒකට තමයි අපි කියන්නේ ඇස්තමේන්තු වෙනස් වීම කියලා. ඵලදායී ජීව කාලය හා සුන්බුන්නගේ වෙනස් වීම. හරි. ගිනුම් කරන ඇස්තමේන්තු. තර වත්කම් වගකීම් ආශ්‍රිත වත්කම් විතරක් නෙවෙයි වගකීම් ආශ්‍රිත අපේක්ෂිත අනාගත ප්‍රතිඵල හා බැඳීම් දෙන්න. වත්කමක තියෙන්නේ මොනවද? වත්කමක තියෙන්නේ අපේක්ෂිත අනාගත ප්‍රතිඵලම. වත්කම් වල තියෙන්නේ අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිඵල. වත්කම් වල තියෙන අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ. වගකීම් වල තියෙන්නේ බැඳීම්. හරි? වත්කම් වගකීම් ආශ්‍රිත අපේක්ෂිත අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ ප්‍රතිඵල කිව්වත් අවුලක් නැහැ. ප්‍රතිලාභ හා බැඳීම්. වත්කම් හා වගකීම් ආශ්‍රිත අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ හා බැඳීම් වර්තමානයේදී පවතින තත්ත්වය අනුව තක්සේරු කරනවා. ගැන අනාගත අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ සහ බැඳීම අපි වර්තමානයේදී ළමයි තක්සේරු කරනවා. ඒක අපේ වත්කම මොනවා වෙයිද? ඒ වගේම අපේ වගකීමට මොනවා වෙයිද කියලා වර්තමානයේ තක්සේරු කිරීමේදී වත්කමකට හරි වගකීමකට හරි ධාරණ අගය සඳහා වන අවශ්‍ය වන ගැළපීමක් ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් ලෙස හැඳින්වේ. වත්කමක හරි වගකීමක හරි ධාරණ අගය සම්බන්ධ ගැළපීමක් ඇස්තමේන්තු වෙනස් වීමක් ලෙස හැඳින්වේ. එතන මම නැවතත් කියනවා වත්කමක හෝ වත්කමක වගකීමක ආශ්‍රිත වත්කමක හෝ වගකීමක අනාගත ආර්ථික ප්‍රතිලාභ හා බැඳීම්. මේ ආශ්‍රිත කියන වචනේ ඕනේ නැහැ කියලා හිතන්න. ආශ්‍රිත කියන වචනේ ඕනේ නැහැ කියලා හිතන්න. වත්කමක හා වගකීමක අනාගත ආර්ථික ප්‍රතිලාභ හා බැඳීම් වර්තමාන තත්ත්වය අනුව දැන් ඉන්න තත්ත්වය අනුව තක්සේරු කිරීමේදී වත්කමක හෝ වගකීමක ධාරණ අගය සඳහා වන ගැළපීමක් තමයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා කියන්නේ. ධාරණ අගය සඳහා වන ගැළපීමක් තමයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ ඕක තමයි කතාව. වත්කමක වගකීමක දැන් අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ. වත්කමක තමයි අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ. වගකීමක බැඳීම් වර්තමානයේදී පවතින තත්ත්වය අනුව තක්සේරු කරනවා. ඒතර අපි වර්තමානයේදී ළමයි ඒ අපේක්ෂිත අනාගත ආර්ථික ප්‍රතිලාභ සහ බැඳීම තව කොච්චර අවුරුදු ගානකටද කියලා තක්සේරු කරනවා. ඔක වත්කමක ළමයි ඔය ඵලදායී ජීව කාලය ගැන නෙවෙයි කියන්නේ. වගකීමකත් ඔය ඉස්සරහට වගකීම තියනවද නැද්ද කියන එකනේ තක්සේරු කරන්නේ. තක්සේරු කිරීමේදී වත්කමක හා වගකීමක ධාරණගයට දැන් වත්කමක ධාරණගය නම් ඔයා දන්නවා. වත්කමක ධාරණගය නම් ඔයා දන්නවා පිරිවැයන් සමුච්චිෂ්‍ය අඩු කරාට පස්සේ එන. ඒක තමයි ධාරණගය කියන්නේ. වගකීමකත් ඒ වගේ තමයි ළමයි. ඔය වගකීමක පිරිවැයටත් අපි ධාරණගය කියන වචනේ පාවිච්චි කරනවා. වගකීමක ධාරණගය කියන්නේ මේ පිරිවැයට කියන්නේ ගෙවපු ටික අඩු වෙලා ඉතුරු ගන්න ධාරණගයට වන අවශ්‍ය වෙන ගැළපීමක් අපි කියනවා ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා. හරි? එහෙනම් මට කියන්න ළමයි මේ ප්‍රතිපත්තිවල නිර්වචනය පොඩ්ඩක් කියන්න. මොකක්ද? මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් සකස් කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී ව්‍යාපාරය විසින් භාවිතා කරන ලබන නිශ්චිත මූලධර්ම, සම්ප්‍රදායන්, රීතීන් ගිණුම් කරන පරිචයන් තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති වෙන්නේ. එතකොට ඇස්තමේන්තු වෙනස් වීමක් කියන්නේ මොකක්ද? වත්කමක, වගකීමක
අනාගත ආර්ථික ප්‍රතිලාභ හා බැඳීම් වර්තමාන තත්ත්වය අනුව තක්සේරු කිරීමේදී වත්කමක හෝ වගකීමක ධාරණගේ සඳහා සිදු කරන ලබන ගැළපීම තමයි ගිණුම් කරන ඇස්තමේන්තුව වෙනස් වීම කියලා කියන්නේ. ওই නිර්වචන දෙක ලියා ගන්න බලන්න. ওই නිර්වචන දෙක පොඩ්ඩක් පුරුදු වෙන්න බලන්න. ওই නිර්වචන දෙක පොඩ්ඩක් පුරුදු වෙන්න. පොඩ්ඩක් පුරුදු වෙන්න නිර්වචන දෙක. මට පොඩි වෙලාවක් දෙන්න නිර්වචන දෙක පොඩ්ඩක් පුරුදු වෙන්න. කරදර සර් මයික් එක ගහගෙන නැහැ නේද? සමාවෙන්න මේ මට පොඩි අකරතැබ්බයක් වුණා. අකරතැබ්බයක් කියන්නේ බඩේ අමාරුවක් නෙමෙයි. මේ අකරතැබ්බයක් වුණා මට ඒ හින්දා පොඩ්ඩක් ප්‍රමාද වුණා. හරිද? අකරතැබ්බයක් වුණා ගුවා උඹලා හිතන්නේ බඩේ අමාරුවක්. එහෙම එකක් නෙමෙයි. ඒක කියලා වැඩක් නැහැ. හරි නැත්තම් මම යන්නේ නැහැනේ නැත්තම්. ඊට පස්සේ ටක් ගාලා ඒක බලලා එන්න වුණා. ප්‍රතිපත්තියක් කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන සකස් කරනකොට මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී ව්‍යාපාරයක් විසින් භාවිතා කරන ලබන නිශ්චිත මූලධර්ම සම්ප්‍රදායන් රීතීන් හා පරිචයන් තමයි ගිණුම් කරන ප්‍රතිපත්ති කියන්නේ. ඒ වගේම ඇස්තමේන්තු වෙනස් වීමක් කියලා කියන්නේ වත්කමකට හරි වගකීමකට හරි අනාගත ආර්ථික ප්‍රතිලාභ හා බැඳීම් වර්තමානයේදී තක්සේරු කිරීමේදී ඒ වත්කමට හෝ වගකීමක ධාරණගයට සිදු කරන ලබන ගැළපීම තමයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම කියන්නේ. මේ පාස් පේපර්ස් වල මීට අවුරුදු 12කට 13කට විතර කලින් ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? ඇස්තමේන්තු වෙනස් වීමක් කියන්නේ මොකක්ද? මේ නිර්වචනය අහලා තියෙනවා. මේක නම් අහලා තියෙනවා. මම ඇස්තමේන්තු වෙනස් වීම නිර්වචනය අහලා තියෙනවා. ඊළඟට මේ වැරදි. මේ ප්‍රතිපත් මේ තුනම ළමයි ගිණුම් කරන ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම වැරදි. මේ තුනමනේ ළමයි LKS 8 කියලා කියන්නේ. වැරද්දක් කියලා කියන්නේ මොකක්ද? ගිණුම් කරන කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම අනුමත කළ අවස්ථාවේ ගිණුම් කරන කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම අනුමත කළ අවස්ථාවේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම අනුමත කළ අවස්ථාවේ පැවති මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු භාවිතා නොකිරීම හෝ නියම ලෙස භාවිතා නොකිරීම නිසා පෙර කාලච්ඡේදයන් එකක හෝ කිහිපයක අත්හැරීම හෝ තොරතුරු සාවද්‍ය ලෙස දක්වා තැබීම වැරදි ලෙස හැඳින්වේ. එතකොට දැන් මේ ඇත්තම වැරදි කියන අදහස වෙන්නේ ළමයි මේ ගිණුම් කරණයේදී සිදුවෙන අත්වැරදීමක් හෝ සාවද්‍ය තොරතුරු වාර්තා වීමක්. වැරදි කියන එකේ නිර්වචනය වෙන්නේ ගිණුම් කරන තොරතුරක් එක්ක අත්හැරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාවද්‍ය කියන්නේ වැරදි තොරතුරක් වාර්තා වීමක් වෙන්න පුළුවන්. හැබැයි දැන් මෙතන තියෙන විදියට කිව්වොත් ගිණුම් කාලච්ඡේදය සඳහා මම මේක පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. ගිණුම් කාලච්ඡේදය සඳහා මේක නම් ගිණුම් කාලච්ඡේදයේ තියෙන්නේ. මෙතන 23/3/31 22/4/1 23/3/31 ඉවර වෙන්නේ 22/4/1 පටන් ගන්න. ගිණුම් කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම අනුමත කළ අවස්ථාවේදී. හරිද? එතන ගිණුම් කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම අනුමත කළ අවස්ථාවේ. පැවති මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු භාවිතා කිරීම හෝ නියම ලෙස භාවිතා නොකිරීම නිසා පෙර කාලච්ඡේදයන් එකක හෝ කිහිපයක අත්හැරීම හා තොරතුරු සාවද්‍ය ලෙස තබා ගැනීම වැරදි ලෙස හැඳින්වේ. මේක ළමයි මේ පාඩම් කරාට වැඩක් නැහැ. ඇස්තමේන්තු වෙනස් වීම ප්‍රතිපත්ති පාඩම් කරාට අවුලක් නැහැ. නමුත් මේ වැරදි කියන එක මං හිතන්නේ නිර්වචනයක් විදියට අහයි කියලා. අහන්න බැරි කමක් නැහැ. නමුත් මේක වැඩිය අහලා නැහැ. අර දෙක නම් අහලා තියෙනවා. දැන් මේ ගිණුම් කාලච්ඡේදය සඳහා මේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කර අනුමත කරන අවස්ථාවේ කියන්නේ මොකක්ද? මේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කරනවා කියලා කියන්නේ ළමයි දැන් මේක නම් අපේ වර්ෂය අපේ මූල්‍ය ප්‍රකාශ අපේ අනුමත කරන්නේ ළමයි වෙන දවසක. දැන් හිතන්නකො 5යි 10යි තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ.
එතකොට ගිනුම් කාලච්ඡේදය මේකනම් ගිනුම් කාලච්ඡේදය මේකනම් හරි ගිනුම් කාලච්ඡේදය නම් මේක මේ ගිනුම් කාලච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ ළමයි 5යි 10යි. අනුමත කළ අවස්ථාවේ පැවති. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේ සැලකිලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරක්. දැන් අපි මේ දැන් මෙන්න මෙතන ළමයි මේකන ළමයි අපේ වර්ෂය. හැබැයි මේ මූල්‍ය ප්‍රකාශන අපි අනුමත කරන්නේ මෙන්න මෙදානේ. ඒතරවා දන්නවනේ මෙන්න මේ කාලය තුල වෙන සමහර සිදුවීම් ගලපන්නේ. ඒතර ඒ ඔක්කොම ගැන මේ කියන්නේ. ගිනුම් කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමත කළ අවස්ථාවේ පැවති. හරිද? ඒ කියන්නේ මේ අනුමත කළ අවස්ථාවේ තමයි දැන් ඉන්නේ. හරිද? වැරද්දක් කියලා කියන්නේ මෙන්න මේ කාල රාමුව තුල පැවති මොනවද? මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට ඉදිරිපත් කරනකොට සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි. සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරක් භාවිතා නොකිරීම. ඒ කියන්නේ ළමයි ඇත්තටම තොරතුරක් අත්හැරීම කියන අදහස් තමයි ඔය තියෙන්නේ. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරක් භාවිතා නොකිරීම. තමයි තොරතුරක් භාවිතා නොකිරීම කියන්නේ සරලව ගොත් අත්හැරීම. හෝ නියම ලෙස භාවිතා නොකිරීම. කියන්නේ සාවද්‍ය ලෙස පාවිච්චි කිරීම නිසා පෙර කාලච්ඡේදයන් එකක හෝ කිහිපයක අත්හැරීම හා තොරතුරු සාවද්‍ය ලෙස දක්වා තැබීම වැරදි ලෙස ඇඳිනවා. මම ඒකයි කිව්වේ මේ වැරදි කියන්නේ ළමයි ගිනුම් කාලච්ඡේද එකක හෝ කිහිපයක තොරතුරු මග අත්හැරීම හෝ සාවද්‍ය ලෙස වාර්තා වීම. ඒකම තමයි මෙතන තියෙන්නේ. ඔය සරලව තියෙන එකම තමයි මේ උඩ තියෙන්නේ. ගිනුම් කාලච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනට පැවති. කියන්නේ මෙන්න මේ ගිනුම් කාලච්ඡේදයේ මේ මූල්‍ය ප්‍රකාශන අනුමත කරන දිනට තියෙන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි. හරි කියන්නේ සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරු භාවිතා නොකිරීම හෝ නියම ලෙස භාවිතා නොකිරීම නිසා පෙර කාලච්ඡේදයන් එකක හෝ කිහිපයක තොරතුරු අත්හැරීම හා සාවද්‍ය ලෙස වාර්තා වීම තමයි වැරදි කියන්නේ. මෙන්න මේ ටිකෙන් ඔයාට මේ වැරද්දක් කියන්නේ මොකක්ද කියන එක අදහසක් ගන්න පුළුවන්. හරි? ඒතර ඔන්න ඕක තමයි වැරදි. ලියා ගන්න බලන්න වැරද්දක් කියන්නේ මොකක්ද කියලා. ගිනුම් කාලච්ඡේදයක් සඳහා මූල්‍ය ඕක ළමයි අහන්නේ නැහැ ජීවිතේ. නමුත් අපි ඔය ලෙවල් එකකින් යන්කෝ. හරි ගිනුම් කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම අනුමත කළ අවස්ථාවේ පැවති. එක තේරුම් ගන්න වැරද්දක් වුණහම ගිනුම් කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට අනුමත කරන අවස්ථාවේ පැවති කියන අදහස. කියන්නේ තියෙන්න ඕන. පැවති. ගිනුම් කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම අනුමත කරන දින අවස්ථාවේ පැවති. ගිනුම් කාලච්ඡේදය සඳහා මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම අනුමත කළ අවස්ථාවේ පැවති. මොන්න වැරද්දක් කියන්නේ මොකක්ද කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී සැලකිල්ලට ගනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරක් භාවිතා නොකිරීම හෝ සැලකිල්ලට ගනු ඇතැයි ඒක පාවිච්චියට ගන්න ඕන ලෙස අපේක්ෂා කළ හැකි තොරතුරක් පාවිච්චි කරලා නැහැ. කියන්නේ තොරතුරු අත්හැරීමක් කියලා නෙවෙයි.
හෝ නියම ලෙස භාවිතා නොකිරීම නිසා. ඒ කියන්නේ සාවද්ද ලෙස තමයි තොරතුරු අරන් තියෙන්නේ. එක්ක තොරතුරක් භාවිතා කරලා නැහැ. එහෙම නැත්නම් තොරතුරු නියම ලෙස භාවිතා කරලා නැහැ. ඒ කියන්නේ සාවද්ද තොරතුරු අරන් තියෙන්නේ. පෙර කාලච්ඡේද එකක හෝ කිහිපයක අත්හැරීම් හෝ තොරතුරු සාවද්ද ලෙස දක්වා තිබීම වැරදි ලෙස හැඳින්වේ. ඒතර ඇත්තටම වැරදි කියලා කියන්නේ තමයි තොරතුරු අත්හැරීම කියන එකයි සාවද්ද ලෙස වාර්තා වීම කියන එකයි. සරලව කිව්වොත් පෙර කාලච්ඡේද එකක හෝ කිහිපයක තොරතුරු අත්හැරීම කියන එකයි සාවද්ද ලෙස වාර්තා වීම කියන එකයි තමයි වැරදි කියන්නේ. එතකොට ලියා ගන්න වැරදි ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. හරි. ඒතර දැන් මේ ප්‍රමිතිය ඉවරයි. ගිණුම් කරන ප්‍රතිපත්ති, ඒ වගේම ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම, ඇස්තමේන්තු ඊළඟට වැරදි. ඔය තුනම කතා කරා. ඊළඟ ළමයි මේ ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරනවා. මේ මූල්‍ය ප්‍රකාශන දැන් ආයිමත් අර නිර්වචනයේ ආයිමත් තියෙනවා ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද කියන එකට. දැන් ළමයි මේ ප්‍රතිපත්ති වලට උදාහරණ ටිකක් ලියා ගන්න. ප්‍රතිපත්ති වලට උදාහරණ ටිකක් ලියා ගන්න. එකක් තමයි තොග පිරිවැය ගණනය කිරීම සඳහා FIFO ක්‍රමය, පැක් ක්‍රමය. ළමයි මේක තොග පිරිවැය නෙවෙයි, තොග නිකුත් කිරීමේ ක්‍රමය. තොග පිරිවැය කිව්වත් අවුලක් නැහැ. තොග නිකුත් කිරීමේ ක්‍රමය. FIFO ක්‍රමය හා වැක් ක්‍රමය යොදා ගැනීම. වත්කම් අගය කිරීමේ ප්‍රතිපත්තිය. දැන් වත්කම් අගය කිරීමේ ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද ළමයි? ඕනම වත්කමක් මුලින්ම හඳුනාගන්නේ මොනවාගේ? ඕනම වත්කමක් මුලින්ම හඳුනාගන්නේ මොනවාගේ? පිරිවැය. පිරිවැය. ඉතින් ඒක ළමයි ප්‍රතිපත්තිය. ඒක කිසිම වෙලාවක වෙනස් කරන්න බෑ. ප්‍රතිපත්ති කවදාවත් වෙනස් කරන්න බෑ සංගතතා සංකල්පය. ඒතකොට දැන් ඔන්න ප්‍රතිපත්ති දෙකක්. තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය, වත්කම් අගය කිරීමේ ප්‍රතිපත්තිය, අයභාරය හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය. ප්‍රමිතිය නෙවෙයි. අයභාරය හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය. අයභාරයක් හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය. අයභාරයක් හඳුනා ගැනීමට පියවර ටිකක් තියෙනවා. ඊට පස්සේ කල්බදු, අසම්භාය වගකීම් ෂය. තමයි මෙන්න මේක කපලා දාන්න. මෙන්න මේ ටික කපලා දාන්න. ප්‍රතිපත්ති වල උදාහරණ ගත්තොත් තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තිය, වත්කම් අගය කිරීමේ ප්‍රතිපත්තිය. ගොඩක් ළමයි ඇස්තමේන්තු තමයි තියෙන්නේ. ඒතර ඇස්තමේන්තු නොවන ඒවා ළමයි ප්‍රතිපත්තිය. ප්‍රධානම දෙක තමයි ළමයි මේ තුන. ප්‍රධානම තුන තමයි මේක තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්තියයි මේ අයභාරයක් හඳුනා ගැනීමේ ප්‍රතිපත්තියයි ඒ වගේම මේ වත්කම් අගය කිරීමේ ප්‍රතිපත්තිය. ඔය ප්‍රතිපත්ති තුන ලියා ගන්නකො. තොග නිකුත් කිරීමේ ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. FIFO වැක්. වත්කම් අගය කිරීමේ ප්‍රතිපත්තිය තියෙනවා. ඒ වගේම අයභාරය හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය තියෙනවා. හරි. ඊළඟට ළමයි ඇස්තමේන්තු වෙන නෙමෙයි. ප්‍රතිපත්තියක් තෝරා ගැනීම. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරගන්නකොට මෙන්න මේ කාරණා දෙක. ගනුදෙනු හා සිද්ධි සම්බන්ධයෙන් ගිණුම් කරන ප්‍රමිතියක් නිශ්චිතව දක්වා ඇතනම් එම ප්‍රමිතියට අනුව ගිණුම් කරන ප්‍රතිපත්තිය තීරණය කරන්න ඕනේ. මේකත් ගොඩක් වැදගත්. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම. මම ඔයාලට උගන්ලා තියෙනවා ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කිරීම. ඒකමයි ඉගෙනුවේ සංකල්ප පාඩමේදී. අද ඉගෙනුවේ සංගතතා සංකල්පය. අර කියන්නේ ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලද? අද ඉගෙනුවා. ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලද? දෙකයි. මොනවද? ප්‍රමිතියක අවශ්‍යතාවය මත එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන වඩා සත්‍ය හා සාධාරණ මතයක් පිළිබිඳු වන අවස්ථාවල. ඔය අවස්ථා දෙකේ තමයි ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. දැන් ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීමේදී ප්‍රතිපත්තියක් තෝරගන්න නම් පළවෙනි දේ තමයි ගනුදෙනු හා සිද්ධි සම්බන්ධයෙන් ගිණුම් කරන ප්‍රමිතියක් නිශ්චිතව දක්වා ඇතනම් එය ප්‍රමිතියට අනුව ගිණුම් ප්‍රතිපත්තිය තීරණය කිරීම කළ යුතුය. ගනුදෙනු හා සිද්ධි සම්බන්ධයෙන් ගිණුම් කරන ප්‍රමිතියක් නිශ්චිතව දක්වා ඇතනම් එම ප්‍රමිතියට අනුව ගිණුම් කරන ප්‍රතිපත්ති තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට ප්‍රමිතියක් තියෙනවා නම් ප්‍රමිත ළමයි උඩ තියෙන්නේ. ප්‍රමිතියක් තියෙනවා නම් ඒ ප්‍රමිතියට අනුව තමයි ළමයි ප්‍රතිපත්තිය තීරණය කරන්න ඕන. අපිට කවදාවත් කැමති ඒවා ගිණුම් කරන ප්‍රතිපත්ති හදන්න බෑ.
මොකක් හරි දෙයකට වාට ප්‍රතිපත්තියක් ඔන්නවා බලන්න ඕනේ ගනුදෙනු හා සිද්ධියට ප්‍රමිතියක් තියෙනවද කියලා. ප්‍රමිතියක් තියෙනවද? ඒ ප්‍රමිතියේ තමයි තියෙන ප්‍රතිපත්ති ටික. ගනුදෙනු හා සිද්ධි සම්බන්ධයෙන් ගිණුම් කරන ප්‍රමිතියක් නිශ්චිතව දක්වා ඇතනම් එම ප්‍රමිතියට අනුව ගිණුම් කරන ප්‍රතිපත්තියක් තීරණය කළ යුතුය. දෙක නිශ්චිත ගිණුම් කරන ප්‍රතිපත්තියක් නොමැති විට කළමනාකරණයේ විනිශ්චය මත ගිණුම් ප්‍රතිපත්ති තීරණය කරන්න පුළුවන්. නිශ්චිත ප්‍රතිපත්තියක් නැත්තම් නිශ්චිත ගිණුම් ප්‍රතිපත්තියක් නැත්තම් කළමනාකරණ විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්තියක් තීරණය කරන්න පුළුවන්. පැහැදිලිද? ඒතර ගිණුම් කරන ප්‍රතිපත්තියක් මේ වෙනස් වන අවස්ථා. කියන්නේ ගිණුම් කරන ප්‍රතිපත්තියක් අයින් කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදී? ඒ වගේම ගිණුම් කරන ප්‍රතිපත්තිය තෝරා ගැනීම. ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන් අවස්ථා දෙක තියෙන සංකල්ප පාඩමේ. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන් විදි තියෙන දෙක තියෙන මේ ප්‍රමිතිය. ගිණුම් කරන ප්‍රතිපත්තිය තෝරා ගන්නවා මුලින්ම ගනුදෙනු හා සිද්ධියට ප්‍රමිතියක් තියෙනවද බලලා ඒ ප්‍රමිතියට අනුව ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න ඕනේ. එහෙම නැත්නම් නිශ්චිත ගිණුම් කරන ප්‍රතිපත්තියක් නැත්නම් කළමනාකරණ විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන්. ලියා ගන්න බලන්න. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම. හරිනේ? ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම කොටස් දෙකයි. ගනුදෙනු හා සිද්ධියට ගිණුම් කරන ප්‍රමිතියක් නැත්නම් මේ ප්‍රමිතිය අනුව ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිශ්චිත ගිණුම් කරන ප්‍රතිපත්තියක් නැත්නම් අපිට පුළුවන් කළමනාකරණ විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්තියක් තීරණය කරන්න. හරි? ඊළඟට තියෙනවා ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි අවස්ථා දෙක. ඕක තමයි සංකල්ප පාඩමේ අද තිබ්බේ. එක ළඟ දාලා තියෙනවා මරු. ගිණුම් කරන ප්‍රතිපත්තිය නිර්වචනය තිබ්බා. ගිණුම් කරන ප්‍රතිපත්තියට උදාහරණ තිබ්බා. ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරා ගැනීම තිබ්බා. ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් කිරීම තිබ්බා. කියන්නේ අවශ්‍ය දේවල් ටිකම තියෙනවා. ඒතර මේ ගිණුම් කරන ප්‍රතිපත්තිය වෙනස් කරන අවස්ථා දෙකකින් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතියක් මත සංකල්පවල තිබ්බ ප්‍රමිතියක අවශ්‍යතාවයක් මත වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයක මූල්‍ය ප්‍රකාශන වල වඩා සත්‍ය හා සාධාරණ මතයක් පිළිබිඳු වන විට ප්‍රතිපත්තියක් වෙනස් කරන්න පුළුවන්. ඒක දාලා තියෙන ළමයි අර ආයතනයක මූල්‍ය ප්‍රකාශන වල කියන එක මේගොල්ලෝ දාලා තියෙන්නේ ආයතනයක මූල්‍ය තත්ත්වය කාර්ය සාධනය කියන්නේ ලාභ ගිණුම හා මුදල් ප්‍රකාශය පෙරට වඩා විශ්වාසදායී ලෙස තොරතුරු සැපීම සඳහා ප්‍රතිපත්තිය වෙනස් කළ හැකිය. එතන තියෙනවා ආයතනයට වඩා සාධාරණ ලෙස ගැළපෙන ප්‍රතිපත්තියක් ලෙස කළමනාකරුවන්ගේ තීරණයක් මත තොග පිරිවැය ගණනය කිරීමේදී ෆයිෆෝ ක්‍රමයේ සිට වැක් ක්‍රමයේ දක්වා ඇත. හරි? මට ආපහු කියන්න ප්‍රතිපත්තියක මම මොනවද වට ඉගෙනුවේ? එක මම මොකක්ද ඉගෙනුවේ ප්‍රතිපත්තියක? නිර්වචනය. මොකක්ද මම ඉගෙනුවේ? ප්‍රතිපත්තියක මුලින්ම ඉගෙනුවේ මොකක්ද? නිර්වචන. ඊට පස්සේ මම මොකක්ද ඉගෙනුවේ ප්‍රතිපත්තියක? උදාහරණ. ඊට පස්සේ මම මොකක්ද ඉගෙනුවේ ප්‍රතිපත්තියක් තෝරා ගන්න. ඊට පස්සේ ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි අවස්ථා. හතරයි තියෙන්නේ. ප්‍රතිපත්තියක ළමයි තව මුකුත් නැහැ. ඔය හතර තමයි තියෙන්නේ. හරි. ආපහු කියන්නේ ප්‍රතිපත්තියක නිර්වචනය, ප්‍රතිපත්තියක උදාහරණය, ඊට පස්සේ ප්‍රතිපත්තියක් තෝරා ගැනීම, ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි අවශ්‍යතාව. ඒ කියන්නේ මේ මුළු ප්‍රමිතියම ප්‍රතිපත්ති සම්බන්ධව තියෙන ඔච්චරයි. ප්‍රතිපත්තියක් කියන්නේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී සහ ඉදිරිපත් කිරීමේදී ආයතන විසින් භාවිතා කරනු ලබන නිශ්චිත මූලධර්ම, සම්ප්‍රදායන්, රීතීන් සහ පරිචයන් තමයි ගිණුම් කරන ප්‍රතිපත්තියක්. උදාහරණ ගත්තොත් තොග නිකුත් කිරීමේ ෆයිෆෝ ක්‍රමයේ වැක් ක්‍රමයේ ප්‍රතිපත්තියක්. ඒ වගේම වත්කම් පිරිවැයට හා ප්‍රත්‍යාගන වත්කම් අගය කිරීමේ ප්‍රතිපත්තිය. පිරිවැයටද ප්‍රත්‍යාගන අගයටද කියන එක. ඊළඟට අයබාර හඳුනා ගැනීමේ ප්‍රතිපත්තිය. ඊළඟට තමයි ප්‍රතිපත්තිය තෝරා ගැනීම. ඒකතු ගනුදෙනු හා සිද්ධියක් ගත්තොත් ඔයා බලන්න ඕනේ ගනුදෙනු හා සිද්ධියට ප්‍රමිතියක් තියෙනවා කියලා. ප්‍රමිතිය නැත්නම් මේ ප්‍රමිතිය අනුව ප්‍රතිපත්තිය තෝරා ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිශ්චිත ගිණුම් කරන ප්‍රතිපත්තියක් නැත්නම්
කළමනාකරණයේ විනිශ්චය මත ගිණුම් කරන ප්‍රතිපත්තියක් තෝරගන්න පුළුවන්. ඔය දෙකම ගන්න පුළුවන්. හරි? ඊළඟ එක තමයි ගිණුම් කරන ප්‍රතිපත්තිය වෙනස් කරන්න පුළුවන් අවස්ථා දෙකක්. එකක් ප්‍රමිතික අවශ්‍යතාවය මත ආයතනයේ මූල්‍ය ප්‍රකාශන මූල්‍ය ප්‍රකාශනයේ වඩා සත්‍ය හා සාධාරණ මතයක් පිළිබිදු වේයයි හැඟෙන අවස්ථාවක. ඒ කියන්නේ ආයතනයක මූල්‍ය තත්ත්වය ඒ වගේම කාර්ය සාධනයේ මුදල් ප්‍රකාශ වඩා විශ්වාසදායී ලෙස තොරතුරු සැපීමට ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. අර සංකල්පවල තිබි මේක සරල කරලා මේක ගොඩක් ඇඩ්වාන්ස් තියෙනවා මං කියන මේක පාඩම් කරන්න කියලා. ආයතනයක මූල්‍ය තත්ත්වය කාර්ය සාධනය හෝ මුදල් ප්‍රවාහ ප්‍රකාශ කෙරෙහි පෙරට වඩා විශ්වාසදායී ලෙස තොරතුරු සැපීම සඳහා ප්‍රතිපත්ති අවශ්‍ය වූ විට. හරි? ඊළඟට තියෙනවා ළමයි ඇස්තමේන්තු වෙනස් වීම. මේ තියෙන ළමයි මේ ඇස්තමේන්තු වෙනස් වීම නිර්වචනය. මේ තියෙන ළමයි උදාහරණ. හරි? ඇස්තමේන්තු වෙනස් වීම නිර්වචනය මොකද්ද? වත්කමක, වගකීමක, අනාගත ආර්ථික ප්‍රතිලාභ හා බැඳීම් වර්තමානයේ තක්සේරු කිරීමේදී වත්කමක හෝ වගකීමක ධාරණයකට සිදු කරන ලබන වෙනස්කම් තමයි ඇස්තමේන්තු වෙන ගැළපීමක් තමයි ඇස්තමේන්තු වෙනස් වීම කියලා කියන්නේ. උදාහරණ මොනවද? ඵලදායී ජීව කාලය වෙනස් වෙනවා නම් ෂය ක්‍රමය වෙනස් වීම. ලියා ගන්න උදාහරණ. උදාහරණ ඵලදායී ජීව කාලයේ සුන්බුන්නගේ සුන්බේ ඇස්තමේන්තු. ඵලදායී ජීව කාලයේ සුන්බුන්නගේ කියන්නේ ඇස්තමේන්තු. ෂය ක්‍රමය වෙනස් වීම කියන්නේ සරල මාර්ග ක්‍රමයේ සිට හීනවන ශේෂ ක්‍රමය. මේක ළමයි ගොඩක් ජනප්‍රියයි. ෂය ක්‍රමය ළමයි ඇස්තමේන්තුවේ. සරල මාර්ග හීනවන ශේෂ ක්‍රමය. සමහරව හිතනවා මේක ප්‍රතිපත්ති කියලා. සමහරව හිතනවා ළමයි මේක ප්‍රතිපත්ති කියලා. සරල මාර්ග ක්‍රමය හීනවන ශේෂ ක්‍රමය කියන්නේ ළමයි ඇස්තමේන්තු වෙනස් වීම. හරිද? එතකොට සුන්බුන්නගේ ඵලදායී ජීව කාලය ෂය ක්‍රමය වෙනස් වීම ඒව ඇස්තමේන්තු වෙනස් වීම. සුන්බුන්නගේ වෙනස් වීම ඵලදායී ජීව කාලය වෙනස් වීම ෂය ක්‍රමය වෙනස් වීම. අඩමානය ඉඩ හැරීම ගැන ඇස්තමේන්තුවක්. තොග අගය කිරීම කියන්නේ වගකීම් සාතික සඳහා වෙන් කිරීම. තොග අගය කිරීම කියන්නේ ළමයි කපා හැරීම කියන එකනේ. කපා හැරීම කියන්නේ ඇස්තමේන්තුවක්. වගකීම් සාතික සඳහා වෙන් කිරීම කියන්නේ ඇස්තමේන්තුව. හරි? ඒතර ඇස්තමේන්තු ගණනාවක් ගිණුම් කරන්නේ තියෙනවා. වගකීම් සාතික වෙන් කිරීම නම් මම කියන්නකො නමක් ප්‍රතිපාදන කියලා. මේකට අපි කියන්න පුළුවන් ප්‍රතිපාදන කියන්නේ ඇස්තමේන්තුවක්. ප්‍රතිපාදන. තර සුන්බුන්නගේ ඵලදායී ජීව කාලය සරල මාර්ග ක්‍රමයේ හීනවන ශේෂ ක්‍රමය අඩමානය වෙන් කිරීම කපා හැරීම ඊට අමතරව ප්‍රතිපාදන. ඒ ඔක්කොම ළමයි ඇස්තමේන්තු වෙනස් වීම. ගිණුම් කරන්නේ තියෙන ඇස්තමේන්තු. ලියා ගන්න. උදාහරණ ලියන්න. ඵලදායී ජීව කාලය වෙනස් වීම. සුන්බුන්නගේ වෙනස් වීම. සුන්බුන්නගය හා ඵලදායී ජීව කාලය වෙනස් වීම. ෂය ක්‍රමය වෙනස් වීම. අපේක්ෂිත හානි කරන ලාභ ඉඩ හැරීම. ඇස්තමේන්තු වෙනස් වීමක්. තොග කපා හැරීම. අයිතම් ක්‍රමය කාණ්ඩ ක්‍රමය කියන්නේ අයිතම් ක්‍රමය කාණ්ඩ ක්‍රමය කියන්නේ ඇස්තමේන්තු වෙනස් වීමක්. සහ ප්‍රතිපාදන කියන්නේ ඇස්තමේන්තු වෙනස් වීමක්. හරි? ඒතර ඇස්තමේන්තු වෙනස් වීමට බලපාන සාධක. ඇයි ඇස්තමේන්තුවක් වෙනස් වෙන්නේ? එකක් තමයි හඳුනා ගන්නා නව තොරතුරු මත ඇතිවන තත්ත්වයක්. ඒ කියන්නේ අලුතින් තොරතුරක් හඳුනා ගැනීම මත ඇස්තමේන්තු වෙනස් වීමක් වෙන්න පුළුවන්. පසුකාලීන සංවර්ධනයක් ඔය දීපල පිරිත උපකරණවල නවීකරණයක් මත ඵලදායී ජීව කාලය සුන්බුන්නගේ වෙනස් වෙන්නේ ඇස්තමේන්තු වෙනස් වීමක් වෙන්න පුළුවන් සාධක. ඇස්තමේන්තු සැකසීමේදී වාතාවරණය වෙනස් වීම. ඇස්තමේන්තු සකස් කරනකොට වාතාවරණය වෙනස් වෙන්න පුළුවන්. ඒතර ඇත්තටම ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වෙන්න බලපාන හේතු මොනවාද? ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වෙන්න බලපාන සාධක. ගිණුම් කරන ඇස්තමේන්තු දැන් මේ තියෙන ඇස්තමේන්තු සුන්බුන්නගේ ඵලදායී ජීව කාලයේ සරල මාර්ග ක්‍රමයේ හීනවන ශේෂ ක්‍රමයේ වෙනස් වීම අඩමානය ඒ වගේම කපා හැරීම ප්‍රතිපාදන මේ ටිකනේ උදාහරණ. ඒතකොට ඇයි මේවා වෙනස් වෙන්නේ? හරිද? පසුකාලීන සංවර්ධනයන්. ඒ කියන්නේ නවීකරණයන් මත වෙනස් වෙනවා. ඒ වගේම හොයා ගන්නා ලද නව තොරතුරක්. හඳුනා ගන්න නව තොරතුරක් මත පසුකාලීන සංවර්ධනයන් මත සහ ඇස්තමේන්තු ගණනය කිරීමේදී ඇති වූ වෙනස් තත්ත්වයක් මත. කියන්නේ ඇස්තමේන්තු බලනකොට ඇතිවෙච්ච වෙනස් තත්ත්වයක් මත ඇස්තමේන්තු සැකසීමේදී වාතාවරණය වෙනස් වෙනවා. ඔන්න ඔය කාරණා ටික තමයි උදාහරණ කියන්නේ
ඇස්තමේන්තු වෙනස් වීමක් දැන් ප්‍රතිපත්තිවල ඔයා දැනගන්න ඕන ළමයි නිර්වචනය උදාහරණ ප්‍රතිපත්තිය තෝරා ගැනීම ප්‍රතිපත්තිය වෙනස් කළ හැකි ක්‍රම. ඇස්තමේන්තු වෙනස් වීම සම්බන්ධව දැනගන්න ඕන නිර්වචනය උදාහරණ ඇස්තමේන්තු වෙනස් වීමට බලපාන සාධක. නව තොරතුරක් පසුකාලීන සංවර්ධනයක් ඇස්තමේන්තු සකස් කිරීමේ වාතාවරණය වෙනස් වීම. ඇස්තමේන්තු සකස් කරන වාතාවරණය වෙනස් වීම. හරි? හරි. බලන්න ළමයි ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම්ගත කරන ආකාරය. හොඳට මතක තියාගන්න මේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම බලපාන්නේ වෙනස බලපාන්නේ වර්තමාන කාලයට පමණක් නම් නෙමෙයි වර්තමාන කාලයට වගේම අනාගතයට. ඇස්තමේන්තු වෙනස් වීම බලපාන ළමයි වර්තමානයට වගේම අනාගතයට. පසුගිය වසරවල් වලට ඇස්තමේන්තු වෙනස් වීම දැන් මොනවද? සුන්බුන්නගේ පළදායි ජීවකලේ සරල මාර්ගම හීනෝන ශේෂගුණ ප්‍රතිපාදන නේද? දැන් අපි කතා කරානේ. ඒ ඇස්තමේන්තු වෙනස් වීම තොග කපා හැරීම ඒව බලපාන්නේ වර්තමානයට සිඳන් අනාගතයට. වර්තමානයේ ඉඳන් අනාගතයට තමයි බලපාන්නේ. ඒක අර බලපාන්නේ නැහැ මේ ඒක බලපාන්නේ නැහැ අර පසු කාලිනව බලපාන්නේ නැහැ. ඇස්තමේන්තු වෙනස් වීම හැමතිස්සෙම බලපාන්නේ වර්තමානයට සහ අනාගතයට. ණය ගැති වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන ලාභ ඉඩ හැරීම. ඒ කියන්නේ හානි කරන ලාභ කියන්නේ අඩමාන ණය. බොල් ණය ඉඩ හැරීම කියන්නේ අඩමාන ණය. වෙනස බලපාන්නේ වෙනස සිදු වූ කාලච්ඡේදය හා ඉදිරි කාලච්ඡේදය නම් එක් එක් කාලච්ඡේදයේ ලාභයට අලාභයට ඇතුළත් කරමින් ප්‍රවර්තන වර්ෂයට හා අනෙක් වර්ෂවල සඳහා වන පරිදි හඳුනාගත යුතුය. ළමයි මේ කිසිම දෙයක් වැඩක් නැහැ. මේ ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම සම්බන්ධව ලියා ගන්න මෙච්චරක් මේ කිසිම බහිලාවක් වැඩක් නැහැ. ඔයාලට වැදගත් වෙන්නේ මෙච්චරයි. ගිණුම් කරන ඇස්තමේන්තු සම්බන්ධව ඇස්තමේන්තු වෙනස් සම්බන්ධව ඔයා ගන්න ළමයි ප්‍රවර්තන වර්ෂයට සහ ලියන්න. ප්‍රවර්තන වර්ෂය හා ඉදිරි වර්ෂ සඳහා බලපායි. ප්‍රවර්තන වර්ෂ සහ ඉදිරි වර්ෂ සඳහා බලපායි. ප්‍රවර්තන වර්ෂ සහ ඉදිරි වර්ෂ සඳහා බලපායි. එච්චරයි. ඇස්තමේන්තු වෙනස් වීම වල මේ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔයාලා ලියන්න ඕන. එච්චරයි ඔයාලට වැදගත් වෙන්නේ. ප්‍රවර්තන වර්ෂයට සහ ඉදිරි වර්ෂ වල බලපාන. ඇස්තමේන්තු වෙනස් වීමක් වුණොත් ප්‍රවර්තන වර්ෂයට සහ ඉදිරි වර්ෂ වල බලපාන. එච්චරයි ඔයාලා ලියන්න ඕන. ප්‍රවර්තන වර්ෂ සහ ඉදිරි වර්ෂ වල බලපාන. වැරදි. වැරදි වලට උදාහරණ ලියා ගන්න මේ ගණිතමය දෝෂ, ගිණුම් කරන ප්‍රතිපත්ති වැරදි, සාවද්‍ය ලෙස අර්ථ දැක්වීම අතවස් වීම වංචාවක්. ඒටි තමයි වැරදි වලට උදාහරණ වැරදි නිර්වචනය. ඊපස්සේ වැරදි මත ගිණුම් තැබීම උසස් පෙළ මට්ටමේ සාකච්ඡා කරන්නේ නැහැ. මේ ටික විතරයි උසස් පෙළ මට්ටමට තියෙන්නේ. වැරදි වල මේ උදාහරණ ටිකක් තිබුණා. හරි ගණිතමය දෝෂ වෙන්න පුළුවන්. ගිණුම් කරන ප්‍රතිපත්ති වල වැරද්දක් වෙන්න පුළුවන්. කරුණු සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීම වෙන්න පුළුවන්. අතපසු වීම වෙන්න පුළුවන්. වංචාවන් වෙන්න පුළුවන්. වැරදි. කියනවා මෙච්චර නම් ඩීප් අහන්නේ නැහැ. මුත් ඉතින් මම කියලා දුන්නා. මේක ලියා ගන්න. වැරදි වල උදාහරණ ටික. ගණිතමය දෝෂ, ගිණුම් කරන ප්‍රතිපත්ති වැරදි, සාවද්‍ය ලෙස කරුණු අර්ථ දැක්වීම, අතපසු වීම වංචාවන්. එල්කේ 8 ගිණුම් කරන ප්‍රතිපත්තිය ඇස්තමේන්තු වෙනස් වීම හා අදාළ හෙළිදරව් කිරීම. මේ ගිණුම් කරන ප්‍රතිපත්ති වෙනස් වීම මේ ප්‍රතිපත්ති වෙනස් වීම මේ අතීත මේක අමාරුයි වට. ළමයි අර ප්‍රතිපත්ති සම්බන්ධව කොටස් කීයක් මම සාකච්ඡා කරාද? ප්‍රතිපත්ති සම්බන්ධව කොටස් කීයක් සාකච්ඡා කරා? 4යි. මොනවද? නිර්වචනය, උදාහරණ කියන්නේ නිර්වචනයේ උදාහරණ, ප්‍රතිපත්තිය තෝරා ගැනීම, අනිත් එක ප්‍රතිපත්තිය වෙනස් කළ හැකි ආකාරය. එතන ලියන්න ළමයි තරුවක් දාලා ගිණුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් වීමේදී
ගිනුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් වීමේදී ගිනුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් වීමේදී අතීතයේ සිටම එය නිවැරදි කරගත යුතුය. අතීතයේ සිටම එය නිවැරදි කරගත යුතුය. ගිනුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් වීමේදී අතීතයේ සිටම එය නිවැරදි කර යුතුය. තමයි ප්‍රතිපත්තියක් වෙනස් වෙන එක සෙල්ලන්නේ. ඒක අතීතයේ සිටම ඉඳන්ම නිවැරදි කරගෙන එන්න ඕනේ. ගිනුම් කරන ප්‍රතිපත්තියක් වෙනස් වීමේදී අතීතයේ සිටම නිවැරදි කළ යුතුය. ඇස්තමේන්තු වෙනස් වීම වල මම මොනවද ඔයාලට කියන්නේ? නිර්වචනය. තව උදාහරණ. තව ඇස්තමේන්තු වෙනස් වෙන බලපාන හේතු. සහ මම කියන්නේ ඇස්තමේන්තු වෙනස් වීමේදී තමයි ඔයාට ඇස්තමේන්තු වෙනස් වීම තමයි ප්‍රවර්තන වර්ෂයට සහ ඉදිරියට බලපාන. ඇස්තමේන්තු වෙනස් වීම තමයි ප්‍රවර්තන වර්ෂයට සහ එතනින් ඉදිරියට තමයි ඇස්තමේන්තු වෙනස් වීම බලපාන. පැහැදිලිද? වැරදි මම මොනවද ඔයාලට කියන්නේ? නිර්වචනය උදාහරණ. ගිනුම්ගත කිරීම උසස් පෙළට නැහැ. හරි? එතකොට මෙච්චරයි කතාව. මෙච්චරයි කතාව. ගිනුම් කරන ප්‍රතිපත්ති. පළවෙනි එක ළමයි නිර්වචනය. දෙවැනි එක උදාහරණ. නිර්වචනය දෙවැනි එක උදාහරණ. තුන්වෙනි එක අපි දානවා ප්‍රතිපත්තියක් තෝරා ගැනීම. ප්‍රතිපත්තියක් තෝරා ගැනීම. ප්‍රතිපත්තියක් වෙනස් කළ හැකි ආකාර. ප්‍රතිපත්තිය ගිනුම්ගත කිරීම. ප්‍රතිපත්තියක් ළමයි අතීතයේ සිටම නිවැරදි කරන ප්‍රතිපත්තිය වෙනස් වුණාම මේක අතීතයේ නම නිවැරදි කරන්න ඕන. ඊට පස්සේ ඇස්තමේන්තු වෙනස් වීම. ඇස්තමේන්තු වෙනස් වීම නිර්වචනය උදාහරණ. ඊට පස්සේ ඇස්තමේන්තු වෙනස් වීමට බලපාන හේතු. ඇස්තමේන්තු වෙනස් වීමට බලපාන හේතු. ඊට පස්සේ ඇස්තමේන්තු වෙනස් වීමට ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම්ගත කිරීම. ඇස්තමේන්තු වෙනස් වීම ගිණුම්ගත කිරීම. ඒක ප්‍රවර්තන වර්ෂයට සහ ඉදිරියට බලපාන. වැරදි. නිර්වචනය දෙවෙනි එක උදාහරණ. උච්චරයි. එල්කේ 8 ඉවරයි. එහෙනම් හෙට හමු වෙමු ළමයි මේ පේපරෙත් එක්ක හෙට හමු වෙමු. හෙට උදේ 9ට පන්ති තියෙනවා. උදේ 9 සිට හවස 2 දක්වා ෆයිනල් පේපරේ සහ ආපහු රෑ 8 ඉඳන් 11 වෙනකම් ෆයිනල් පේපරේ පැවැත්වෙනවා. එහෙනම් LKS 8ත් ඉවර කරා සංකල්පත් ඉවර කරා අපිට තව තියෙන්නේ පාස් පේපර්ස් වල කරපු නැති ප්‍රශ්න ටික සාකච්ඡා කරන එක විතරයි. එහෙනම් අපි හෙට හමු වෙමු ෆයිනල් පේපර් එකේ සෙකන්ඩ් එකත් එක්ක. අවසාන දවස් කිහිපය ළඟා වෙලා තියෙන්නේ. ඇත්තටම 27න් පස්සේ මම පන්ති කරන්නේ නැහැ. 29න් පස්සේ මම පන්ති කරන්නේ නැහැ. නමුත් මං මගේ ඉරිද පන්තිය මම කරනවා ළමයි මේ පාස් පේපර් එක මම කරනවා ඉරිදා. බොහෝ වෙලාවට ලබන සතියේ කෙරෙහි නොවැම්බර් වල කෙරෙහි අර මේ පාස් පේපර් 3ක් තියෙන නිසා ඔයාට ෂෙඩියුල් එකක් දාලා තියෙන්නේ. ෂෙඩියුල් එක දාලා නේද? අද දවසට දාලා දේවල් ටික ෂෙඩියුල් එක. පරිස්සම වැඩ ටික කරන්න හෙට උදේම නැගිටලා එන්න ෆයිනල් පේපර් එකට. පළවෙනි සමාගම් ගානයි විභජන ගානයි සමීකරණ ගානයි අපි පළවෙනි පැය පහේ හදමු. ඊට පස්සේ රෑ හදමු. ඔය මම ඔයාලට හදන්නේ 7 වෙනි මොඩල් පේපර් එක.
හරිද ෆුල් පේපර්ස් නෑ අතනේ 13 A levels වලත් පේපර්ස් ටික ඔක්කොම ඉවරයි 6ක් මම පේපර්ස් වෙනම 5ක් ඉවරයි මගේ 12 වෙනි 12 වෙනි ෆුල් පේපර් හරි මොකද මම මොඩල් පේපර්ස් කරේ 5යිනේ ඊට පස්සේ A level papers නේ 2019 ඉඳන් කරේ ඒතර මේ තියෙන 6 වෙනි ෆුල් පේපර් එක හරි එහෙනම් හෙට හමු වෙමු උදේ 9ට ජය වේවා good night Thank you, sir. Good night, sir. night good night baba Bye, sir. Jai Veva, sir. bye bye jay weva Good night, sir. good night